ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට ඉදිරි සතියේදී වර්ෂාවේ අඩුවක් දැකිය හැකි අතර මධ්‍යම පළාතට පමණක් තවදුරටත් වර්ෂාව අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෙම වීඩියෝව සමග දිගටම රැඳී සිටින්න. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මධ්‍යම පළාත සඳහා සතියට මිලිමීටර් 15ත් 25ත් අතර වූ වැසිය ඇතිවේ. උතුරු මැද පළාත සහ මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්වයන් වාර්තා වන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35-37ත් අතර වනු ඇත. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 4කි. විදුලි බලාගාර ආශ්‍රිත සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 6ක් ලෙස වාර්තා විය. පසුගිය දින 30 ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු දෛනික වර්ෂාපතනය ඉහළින් දැක්වන ප්‍රස්ථාරයෙන් නිරූපණය කරයි. එහි මධ්‍යයේ ඇති කළු පැහැරේඛාවෙන් එම දිනට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනය නිරූපණය වේ. අගෝස්තු පළමු සතිය තුළ ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස වැඩි වූ අතර වැඩිම සාමාන්‍ය දෛනික වර්ෂාපතනය අගෝස්තු 1 වෙනිදා මිලිමීටර් 12ක් ලෙස වාර්තා විය. පහළින් දැක්වෙන ප්‍රස්ථාරයේ මධ්‍යයෙන් ඇති සරල රේඛාවෙන් පසුගිය දින 30 ඇතුළතදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනයද අනිකුත් රේඛාවෙන් පසුගිය දින 30 ඇතුළතදී ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනයද පෙන්වයි. සාමාන්‍ය වර්ෂාපතනයට වඩා ලැබුණු වර්ෂාපතනය අඩු නම් එම ප්‍රදේශයේ දුඹුරු පැහැයෙන්ද වැඩි නම් එම ප්‍රදේශය කොළ පැහැයෙන්ද පෙන්නුම් කරයි. ජූලි 28 සිට අගෝස්තු 3 කාලය තුල ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දිසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 10ත් 15ත් අතරයි. අගෝස්තු 5 සිට 12 කාලය තුල සුළඟ වයඹ දිසින් හමනු ඇති බවට පූර්වකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 10ත් 15ත් අතර වනු ඇත. උපරිම භූමි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.9කි. වැඩිම උෂ්ණත්වය නැගෙනහිරින්ද දෙවන සහ තෙවන වැඩිම උෂ්ණත්ව දකුණු සහ උතුරු ප්‍රදේශවලින්ද වාර්තා විය. අගෝස්තු 5 සිට 11 දක්වා මධ්‍යම පළාත සඳහා සතියට මිලිමීටර් 15ත් 25ත් අතර වූ වැසිද සබරගමුව දකුණු පළාත් සහ බදුල්ල යාපනී දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 5ත් 15ත් අතර වූ වැසිද නැගෙනහිර උතුරු මැද වයඹ බස්නාහිර පළාත් සහ මොනරාගල කිරිනොච්චි මුලතිව් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 0.5ත් අතර වූ වැසිද ඇතිවන බවට පූර්වකථනය කර ඇත. අගෝස්තු 12 සිට 18 දක්වා මාතල දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 35ත් 45ත් අතර වූ වැසිද මහනුවර සහ නුවරගේ දිස්ත්‍රික්ක සඳහා සතියට මිලිමීටර් 25ත් 35ත් අතර වූ වැසිද බස්නාහිර දකුණ වයඹ සබරගමුව ඌව නැගෙනහිර උතුරු මැද උතුරු පළාත් සඳහා සතියට මිලිමීටර් 0.15ත් අතර වූ වැසිද ඇතිවන බවට පූර්වකථනය කර ඇත. අප ඉන්දියන් සාගර දූපත් සහ එහි වෙරළපඩ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන රටවල් 4ක ලියාපදිංචි සංවිධාන 7ක සම්මේලනයකි. අපගේ සහයෝගිතාකරුවන් වන්නේ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය, කොලම්බියානු දේශගුණික විද්‍යා පාසල සහ ජල මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. නවතම කාලගුණ තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.